හැමෝම කියන පාඩම් කළේ නෑ කියන බොරුවේ ඇත්ත. මචං මම නම් පාඩම් කළේ නෑ බං. විභාගෙට කලින් නැත්තම් රිසල්ට් එකට කලින් ඔයාටත් මේ වචන ටික ඇහිලා ඇති නේද? හැබැයි ඒ වචනය ඇත්තටම ඇත්තද? අද මේ වීඩියෝ අපි කතා කරන්න යන්නේ හැමෝම කියන පාඩම් කළේ නෑ කියන බොරුවේ ඇත්ත කතාව. අපි පන්තියක ඉන්නකොට හැම වෙලාවකම ඉන්නවා මෙහෙම යාළුවෙක්. අනේ බං පොතක පිටුවක්වත් පෙරලව්වේ නෑ. මට මේ පාර නම් ෂුවර් ෆේල්. කිසි දෙයක් මතක නෑ. හැබැයි රිසල්ට් ආවම ඒ 9යි. නැත්තම් ඉහළම ලකුණු. එතකොට ඔයා හිතනවාද මාව රැවට්ටුවා නේද? ඇත්තටම හැමෝම බොරුවක් කියනවා කියලා හිතන්න එපා. සමහර අය ඇත්තටම බය නිසා එහෙම කියනවා. තවත් සමහර අය තමන් ගැන විශ්වාසයක් නැති නිසා එහෙම කියනවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා. එයාලා හොඳටම පාඩම් කරනවා. නමුත් ඒක කාටවත් කියන්නේ නැහැ. ඇයි දන්නවද? මොකද එයාලා දන්නවා තමන්ගේ වැඩ තමන් කරගෙන යන එක තමයි වැදගත් කියලා. තවත් හේතුවක්. තමන් කොච්චර පාඩම් කරනවද කියලා හැමෝටම කිය ඉන්න එක ඕනේ නැහැ කියලා එයාලා හිතනවා. ඒ නිසා පිටින් බලන කෙනෙකුට පේන්නේ මේ කෙනා කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි ගෙදර ගිය ගම පොත් පාඩම් කරනවා, පාස් පේපර්ස් කරනවා, වෙලාවට නිදා ගන්නවා, උදේ නැගිටලා ආයෙ පාඩම් කරනවා. ඒක තමයි වෙනස. ඔයා කරන ලොකුම වැරද්ද මොකක්ද දන්නවද? අනිත් අය කියන දේ විශ්වාස කරනවා. එයාලා පාඩම් කරන්නේ නැත්තම් මාතර පාඩම් කරන්නේ නැහැ කියලා හිතනවා. ඒ නිසා ඔයා තීරණය ගන්න. පාඩම අඩු වෙන්නේ ඔයාට. හැබැයි හොඳ ප්‍රතිඵලයක් ගන්නේ නිහඬව වැඩ කරපු කෙනා. මතක තියාගන්න. විභාගයේ ලකුණු දෙන්නේ පාඩම් කළේ නැහැ කියපු වාර ගන්න නෙවෙයි. ඇත්තටම කරපු මහන්සියටයි. ඒ නිසා අද ඉඳන් අනිත් අය කතා අහලා කාලේ නාස්ති කරන්න එපා. ඔයාගේ තරඟේ තියෙන්නේ ඊයේ හිටපු ඔයාත් එක්ක විතරයි. හැමදාම ටිකක් හරි ඉගෙන ගන්න. දවසින් දවස දියුණු වෙන්න. දවසක ඔයාගේ ප්‍රතිඵල ඔයා වෙනුවෙන්ම කතා කරයි. කමෙන්ට් එකේ ලියන්න ඔයාලට පන්තියේ පාඩම් කරේ නැහැ කියලා අන්තිමට වැඩිම ලකුණු ගන්න යාළුවගේ නම. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් කරන්න. channel එක කියලා දැම්ම channel subscribe කරලා අපෙත් එක්ක සෙට් වෙන්න. එහෙනම් ඔයාලගේ අනාගතයේ ජයෙන් ජයම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.